ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තීරණාත්මක දෙවන 2020 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් එකක් වන අතර තරගාවලිය ජීවමානව තබා ගැනීමට නම් අද තරගය අනිවාර්යෙන්ම ජයග්‍රහණය කළ යුතු වේ. පළමු තරගයේදී ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් දෙක් වූ අසාර්ථකත්වය පිළිබඳව ක්‍රීඩාලෝලින්ගේත් තේරීම් කමිටුවේ දැඩි අවධානය යොමු වී ඇති බව වාර්තා වේ. එහි ප්‍රතිඵලයක් ලෙස අද තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ. මෑතකාලීනව බලාපොරොත්තු වූ දක්ෂතා පෙන්වීමට අසමත් වූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ධනංජයද සිල්වා ලෝක කුසලාන සංචිතයෙන් පවා ඉවත් කිරීමට තේරීම් කමිටුව තීරණය කර ඇති බව වාර්තා වන අතර ඔහුගේ ස්ථානයට කුසල් ජනිත් කැඳවීමට නියමිත බවත් සඳහන් වේ. එමෙන්ම ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලයනිය තවත් ශක්තිමත් කිරීම සඳහා මහේෂ් තීක්ෂණ වෙනුවට වමත් දඟපන්දු යවන ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට ඇතුළත් කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. එංගලන්ත කණ්ඩායමේ මුල් පෙළ සහ මැද පෙළ ප්‍රබල පිතිකරුවන්ගෙන් සමන්විත වන බැවින් පල්ලකැලේ තනතීරුවේ ස්වභාවය අනුව වමත් දඟපන්දු යවන්නෙකුගෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීම තේරීම් කමිටුවේ අපේක්ෂාව බවත් සඳහන් වේ. මෙම වෙනස්කම් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට ඉවහල් වනු ඇතැයි ඔබ විශ්වාස කරනවද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරමින් අප සමග බෙදා ගන්න. අද පස්වරුවේ පැවැත්වෙන මෙම උණුසුම් තරගයේ පිළිබඳ සියලු නවතම තොරතුරු දැන ගැනීමට අපගේ නාලිකාව සමග දිගටම රැඳී සිටින්න.